Canva free version එකේ අපි කොහොමද සිංහල ෆොන්ට් එකක් use කරන්නේ? free version එකේදී අපිට අදාළ ෆොන්ට් එකක් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේක use කරන්න විදියක් ඇත්තෙම නැද්ද? ඇත්තටම එහෙම නෙමෙයි අපිට ඒක use කරන්න විදියක් තියෙනවා. අද ඉතින් මම මේ solution එක තමයි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකදී අපිට බොහොම පොඩි ස්ටෙප්ස් ටිකකින් මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක බලලා like එකක් comment එකක් දාන්න කියලාත් මතක් කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම Google එකට ගිහිල්ලා Canva කියලා search කරගෙන Canva site එකට ගිහිල්ලා site එකේ sign up වෙන්න ඕනේ. ඉතින් sign up වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට YouTube thumbnail කියන එක select කරගන්න ඕනේ. ඒක ඔයාලට මෙතන පෙන්වන්නේ නැත්නම් උඩ search කරන්න තියෙන තැනින් search කරලා YouTube thumbnail කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි ඉස්සෙල්ලා background color එකක් දීලිමු thumbnail එකට. ඊට පස්සේ අපිට thumbnail එකට add වෙන්න ඕන අනිත් දේවල් upload files වලට ගිහිල්ලා අපි මේ විදිහට add කරගෙන ඉමු. ඉතින් මම මෙන්න මේ විදිහට image එක මෙතෙන්ට add කරගෙන මට ඕන විදිහට ඒක customize කරලා හදා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට adjust කරගත්තට පස්සේ මට ඕන ප්‍රමාණය හදුනට පස්සේ මට ඕනේ දැන් මේකට font එකක් add කරන්න. text එකක් add කරන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add your brand fonts කියන එකෙන් තමයි අපි custom font එකක් add කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති ඒක අපිට free version එකේදී කරන්න බෑ. එයාලගේ pro version එකේ විතරයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ ඔයා Google එකට ආපහු ගිහිල්ලා සිංහල font generator කියලා search කරගන්න ඕනේ. ඉතින් බාගෙට type කරද්දී ඒක ඔයාට මේ විදිහට suggest වෙයි. ඒක select කරගන්න. ඊට පස්සේ මෙන්න පළවෙනි link එකෙන් ඔයාට ඒ site එකට යන්න පුළුවන්. ඉතින් site එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් interface එක. ඒකේ පහළට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ text input කරන්න තියෙන input field එක enter your text here කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි අපිට add කරන්න ඕන text එක දෙන්න ඕනේ මෙතෙන්ට. ඉතින් මම ඒක දැන් මෙතන paste කරගන්නවා. ඉතින් paste කරාට පස්සේ ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් ඔයාට ඕන font එක මෙතන select කරගන්න දීලා තියෙනවා. ඉතින් මෙතන ගොඩක් සිංහල fonts බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ වෙලාවේ මේ bold font එක select කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ඔයාට ඔයාගේ font එකේ size එක වෙනස් කරගන්න. ඉතින් ඒක මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් මෙන්න මෙතනින් font effect එක select කරගන්න. ඔයාට effect එකක් add වෙන්න ඕනේ නම් ඒක select කරන්න පුළුවන්. ඉතින් මට ඕන වෙන්නේ නැහැ ඒක. ඊළඟට මෙතනින් ඔයාට පුළුවන් font එකේ color එක select කරන්න. ඉතින් මම මේ වෙලාවේ සුදු select කරගන්නවා. සුදු දුන්නට පස්සේ මෙතන පේන්නේ නැහැ මොකද background එක සුදු නිසා. හැබැයි ඒක apply වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ generate වුණාට පස්සේ මේ pencil icon එක click කරලා ඊට පස්සේ තියෙනවා download කියලා option එකක්. ඒ download option එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ font එක download වෙනවා. හැබැයි PNG ෆයිල් එකක් විදිහට text ෆයිල් එකක් නෙමෙයි. PNG ෆයිල් එකක් විදිහට download වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙතන Canva එකේ upload වලට ගිහිල්ලා upload files වලට ගිහිල්ලා download වෙච්ච font එක ඔයාට import කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට ඒ font එක import වුණාට පස්සේ මේ විදිහට අරගන්න පුළුවන්. අරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මේ නයන්නේ කොටසක් කැපිලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් වුණොත් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ආපහු ගිහිල්ලා font generator එකට ඔයාගේ text එකට පිටිපස්සෙන් තා මොනවා හරි අකුරක් දෙකක් type කරගන්න එක. type කරලා ආපහු generate කියන button එක දීලා ඔයාට තියෙන්නේ මේ pencil icon එකෙන් ආපහු download option එක දීලා ඔයාගේ font එක download කරගන්න. ඉතින් ඊට පස්සේ ආපහු Canva එකේදී upload කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ text එක සම්පූර්ණයෙන් මේ විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඒක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ අන්තිමට අර අපි කලින් type කරපු ඒවා type වෙලා තියෙනවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට crop කරගන්න එක. ඊට පස්සේ ඔයාලට perfect විදිහට ඔයාගේ text ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේකට අවශ්‍ය අනිත් ඒවා ටිකත් ඒ විදිහටම හදලා import කරගන්නවා. import කරගත්තට පස්සේ මට තව අවශ්‍ය වෙන දේවල් අවශ්‍ය වෙන text මම මෙතනින් type කරලා අරගන්නවා. මට ඕනවා මෙතෙන්ට තව YouTube කියලා type කරගන්න. මම ඒකත් type කරලා මේ විදිහට හදා ගන්නවා. හදාගෙන ඒකත් font එකේ color එක වෙනස් කරලා මෙන්න මේ විදිහට මේක adjust කරගන්නවා මට ඕන තැනට. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට ඕන text එක ඕන font එකකින් හදාගෙන මේ විදිහට import කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මොකක්ද change එකක් වෙන්න ඕන නම් ඔයාලා මේ edit එක දීලා
ඒකේ ඔයාට ඕන ඉෆෙක්ට් එකක් මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ මේකට ෂැඩෝ එකක් තමයි දෙන්න බලන්නේ. ඉතින් ෂැඩෝ එකක් දීලා බලමු මොන විදිහට අපිට බලා ගන්න පුළුවන් කියලා. ඔයාට පේනවා ඇති ඒක අකුරු වලට ගැලපෙන විදිහට පර්ෆෙක්ට් විදිහට ෂැඩෝස් ටික ඇප්ලයි වෙනවා කියලා. ඉතින් ෆොන්ට් වලදී වෙනස් වෙනවා වගේම මේ PNG ෆයිල් එකෙත් මේ විදිහටම ෂැඩෝස් ටික ඒ විදිහට වෙනස් වෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ ටික මම හදාගත්ත සේරම ටෙක්ස්ට් ටිකට දාලා ඩිසයින් එක ඒ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට ඕන ඉමේජ් එකක් අයිකන් එකක් ඕන දෙයක් මෙතන එලිමන්ට් වල සර්ච් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් thank you. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ එක ගැන හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය.